ළමයි වලට කොහොමද? ඉතින් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් දෙයක් තමයි අපේ මූණට ට්‍රීට්මන්ට් එකක්. මේකේ මූණ මාර විදියට ක්ලියර් වෙනවා ළමයි. ඉතින් කෝපි සීනි දෙහි අරගෙන කොමාරිකා කෑල්ලකුත් අරගෙන මේ විදියට දාලා මික්ස් කරගන්න ඕනේ. ඒකට සීනි දෙහි කෝපි දාලා මේ වගේ පීරිසියකට හරි මොකකට හරි දාලා මික්ස් කරගෙන අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට කලින් මූණ වොෂ් කරගෙන ඉන්න. හරි ඉතින් මම දැන් ගෑවා. මම එකට දැම්මේ සීනි දෙහි කොමාරිකා දැම්මා. කෝපිත් දැම්මා දාලා කලවම් කරා. ඉස්සෙල්ලාම කෝපි සීනි දාලා දෙහිත් දාලා කොමාරිකා කෑල්ලෙන් මික්ස් කරගත්තා. මේක විනාඩි 20ක් විතර තියලා ළමයි වොෂ් කරලා හැරියාම හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මූණ මාර විදියට ක්ලියර් වෙනවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ මගේ මූණ ක්ලියර් වෙලා. ඉතින් ළමයි චූටි වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා. මං කොණ්ඩේ වෙනසක් කරන්න යන්නේ. ඔයාලම බලන්නකෝ. ඉතින් මේ සැලෝන් එක තියෙන්නේ කිරිඳිවැල සැලෝන් යුමි. ඉතින් කිරිඳිවැලවට කෙනෙක් නම් මේ අයියට කියලා ඔයාලගේ සැලොන් වල වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් කොණ්ඩේ මේ විදිහටම වෙනස් කරා. तेरे नजरों में तेरे सपनों में ही नाराज़ी मुझे लगता है कि बात दिल की होती लफ्ज़ों की दो. Hi guys, ඉතින් මම පේස් ෂීට් එකක් දාගන්න යන්නේ. මම දැන් සැලොන් ගිහින් ඇවිල්ලා නෑවා නාලා ෂීට් මාක්ස් එකක් තමයි දාගන්න යන්නේ. ඇත්තටම ළමයි මං තියෙන කොණ්ඩේ කැපුවා. කපලා ලේයර් කළා කොණ්ඩේ. ඉතින් ඔයාලම කියනකො මයි කොණ්ඩේ දැන් හොඳයිද කියලා. ඉතින් මං ගෙදර ඇවිල්ලා පේක්ස් මාක්ස් එකක් දාගත්තා. මොකද මං ගැන හිතන්න මට වෙලාවක් ඇත්තෙම නැහැනේ. ඒක නිසා මට ලැබෙන පුංචි කාලෙත් ඉතින් මට කාර්යයට චුට්ටක් ඉඩ දීලා මං ගැන බලා ගන්නවා. හරි ඉතින් විනාඩි 20ක් තියලා විනාඩි 20කින් ගලවලා අයින් කරමු. ඉතින් විනාඩි 20ක් මම මේක දාගෙන හිටියා. විනාඩි 20ක් පැය භාගයක් විතර කම්මනේ නෑ. දැන් ගලවලා අයින් කරන්න තමයි හදන්නේ. ඉතින් මේක ගලවලා අයින් කරාට පස්සේ මේ ටික චුට්ටක් ගා ගන්න පුළුවන් ගානවා. මේකේ ඇතුලේ තියෙනවා ළමයි සීරම වගේ මේ ඒකත් මූණේ ගා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒක අහක දාන්න නැත්නම් මූණේ ගාලා try කරලා බලන්න.